Friends, welcome back to another game video. और අද ගෙනාවේ level David I think ගේම්ෙන් ගහන්න පුළුවන් ගේම් එකක්. හරි ඉතින් මට උඩු ගත්ත ගමු. මන් දන්නේ නැද්ද මේකේ හැටි. ඊළඟට මේක අයියෝ අයියෝ ගියා ගණන් ගන්න එපා. උට හරි මේක අපිට මුකුත් නොකර යන්න පුළුවන්. උට එතන චුට්ටක් කියලා වුණා. කොයි හරිදි මම මේ ගෙව්වද මන්ද මට මතකයක් තියෙනවා. මං කිව්වේ මොකක් කරේ නා කියලා. මෙච්චර එහි ගේමක් දෙයේ. අයියෝ ඉතින් අපේ කෝල් එකේ ඉන්නවා මචං. ඉතින් ගෝස් කෝල් X මම ඩිස්ක්‍රිප්ෂන් එකේ යාගේ ලින්ක් එක දාලා තියන්න. හරි ඉතින් ගිහලා සබ්ස්ක්‍රයිබ් පාරක් එම දාන්න. හරි අපේ පාතාල ලෝකෙ එකෙක්නේ. එහෙම නොකරන්න බෑ. එහෙම කරන්න එපා. යකාමෑන් ගත්තු යකාමෑන් අපේ පාතාල ලෝකේ රජා. තව පාතාල වෙනම අපායක් තියෙන පාතාල ලෝකේ තමයි යකාමෑන් අපාය තමයි මචං. මේ ඒකේ ඕගලන් දන්න අපාය නෙමෙයි වෙනම අපායක්. ඒ අපායේ ඉන්නේ ඩාර්ක් ෂැඩෝ. එයා තමයි අපේ රෙජිනිය. එයා තමයි අපි මං ඉන්නේ අපායේ. ඉතින් අපේ කෝල්ලෙත් තමයි ගෝස් කෝල් කියන්නේ. ठीक है सब्सक्राइब कर दम मेमोरी जाती गई मैं हरी ऊटा अयो चार्ज ने अयो सामान्य पंखा ने मंगे मैं रिकॉर्ड करत में चार्ज रहे फुल चार्ज थी तो कवा दावत ने पर हाय तड्डे के नगत्ता एक इवर आई और टू इजी ब्रो बैठेगा मंदरंगी टोका विकीला यो सेकंड ट्राई के करा आती गेम में नहीं गए. Yo, let's go. ಈಗ ಊಟ
ගැම්මත් තමයි. ඊළඟ එක අද අපි ලෙවල් ඔක්කොම ටික ඉවර කරමු. ඒ පොඩි එකෙක් වුණානේ. දැන් යන්නේ කොහමද? yes ඊළඟට මොකක් වෙයිද? ඈ ඒ හරි දැන් නම් මේක අමාරුයි වගේ. ස්කිප් පාරක් දාමුද? නෑ පුළුවන්. ඔය කරේ අර අයියෝ හරි හුට පොඩි එකකගේ ඉඳගෙන මේක තාතල් ගන්න. හරියට මම මේ කලින් ගාලා තියෙනවා මට ප්‍රශ්න නෙවෙයි ගන්න පුළුවන්. yes බැරි වැඩක් තියනද මේ යක්කුන්ට? මේ මොකද්ද මේ උනේ? උට අර කාටුන් වල තියෙන අර ඔය ස්කූබි එකේම ගොඩක් එම තියෙනවා. දොරවල් වගේ නා දොරකට එම යට වෙනා ඊට පස්සේ පීඩියක් වගේ වෙන්නේ කොළ කෑල්ලක් වගේ. ඒකන චුට්ටක් ලේසි. මේක ෆස්ට් ට්‍රයි එකෙන් ගන්න බලමු. let's go first try. I think ghost call ඉන්න එයත් අපේ ගොඩක් වීඩියෝ දාන. එයත් මේ වගේ වීඩියෝ ලෙවල් දාලා තියෙනවා. අයිස් ගේම් එක දාලා තියෙනවා. ඇත්තට එයා බයක් නැතුව කිසි ගානක් කරන්න නැතුව ගාන වෙනවා. මම ඊයේ ගැව්වා මේ ගේම් එක. පාට්ට බය වෙනා. යක්කුන්වත් බය කරන්නේ ඉතින් යකින්නියක්. හරි දැන් කතාව නවත්තමුකෝ. කතා කරන ගමන් ගාද්දි එපා වෙනවා. මේ ගේම් එක වෙල මට වඩා ඒ වගේම මේ ගේම් එක ගන්න මට වගේ දක්ෂතාවය තියෙන්න ඕනේ. අන්තිමේදී මම මේ ඉන්න තැන තමයි ඕක එන්නේ. මන් දන්නවා. මං කිව්වේ අතනින් එනවා කියලා. ඕමින්ද හරි කොහමද යන්නේ? හරි හරියට පුළුවන් රීඩියකා. යස් කවුද බෑ කිව්වේ? මං හිතුවේ ඒක අන්තිමට හිමින් එච්චර. හරි මේ තියෙන ඊළඟ එක. අයියෝ අයියෝ
අයියෝ සයියෝ අයියෝ yes මේ මොකද මේ වෙන්නේ මට හිතුණා මෙච්චර ලේසියෙන් දින්න නැති වෙයි කියලා හරි යෝ what the hell මොකද්ද වෙන්නේ අර ඊළඟ ලෙවල් එක තව ලෙවල් තියෙන 1 2 3ක් තුකොද තිබ්බේ උට කොච්චර දුරට යනවද ඒක යා මෙතනට යයි අයියෝ I'm at 3, 2, 1, go. Yeah. Hiya! Alright. මේ level ඔක්කොම ඉතින් මේ වගේ තමයි. Yes! සැපද? හරි. සැපද ඊළඟ මොකක්ද අඩනේ හරි තේරුණා මට ඉතින් මොලේදී ඉඳලා ෆස්ට් ට්‍රයි ගන්න තිබ්බා දන්නේ නැති හැම මිනිහෙක්ගෙම යකෙක්ගෙම ඉතින් මොලේ නැති පැත්තකුත් තියෙනවනේ නැත්නම් මට ෆස්ට් ට්‍රයි ගන්න තිබ්බා අම්මේ මේ සුපර් මාරියෝ අයියෝ දැක්කනේ ඊළඟ එක මොකද්ද එහෙමද අම්මට සිරි අයියෝ බය කරන අයියෝ මේක වැටෙනවා මං කිව්වේ දාලා යන්න එපා red line green right 1 2 3 thank you තව ලෙවල් තියෙන 3යි ඇයි මේව බොරු බලාපොරොත්තු දෙන්නේ
කුකුලට බයන්නේ. හරි මං තුවා අයියෝ උටා ඉතින් නෑනේ ඔයගොල්ලන් දැන් හිතන්නේ නැති මම කොහොමද මේ මෙච්චර හයියෙන් ගහන්නේ කියලා ඇත්තට කිව්වොත් මම එකේ දෙකෙන් මේ උබන්නේ අවුරුදු 10ක් තිස්සේ අම්මට 10ක් නන්නේ අවුරුදු 3ක් විතර ඕගන් කාපු මාව තමයි ගේමින් කරන්නේ නෙවෙයි රෂ් ඊ කියලා ගේම් එකලු රෂ් ඊ කියලා සෝං එකක් තියෙන ඒක ප්ලේ කරන ගත දවසේ ඉඳන් තමයි මේ වගේ ඇඟිලි දෙක පවර් එකක් හමුනේ මට yes scam මොකක්ද ඒ වුනේ yes හරි එකක් දිනුම් තව ලෙවල් දෙකයි තියෙන්නේ මේකත් එක්ක red light green light 1 2 3 හරි තින් දැන් මට පිස්සුව දෙන කියන හිතන්නේ පිස්සුව දෙන තමයි ඉන්නේ හරි ඉතින් උඩ හරි ගැමක් යකුට යකා අවශ්‍ය නැහැ ඉතින් දන්නනේ යකුන්ට අවශ්‍ය නැතු මිනිහට යකා අවශ්‍ය නැහැ අප්මට සිටියෝනි අපේ යක්ෂ ලෝකේ ක්ලාස් මම කියන්නේ යකුන්ට උගන්නන පන්තියක් තියෙනවා
දන්නේ නැහැ යක්කුන්ට උගන්වනවා ශ්‍රීපාලිකේ අනුර විජේසිංහ. ඉතින් ඔයගොල්ලෝ දැන් ක්ලාස් එකට අම්මට සිරි. ඔයගොල්ලෝ දැන් මේ ක්ලාස් එකට යන්න. යක්කුන්ටගේ උගන්වන්නේ ආයේ. වැරදුනොත් පිටේ පළුවයි. එහෙම හිතා ගන්නකෝ. ඒ සුපර්මෑන් කියන්නේ. හරි. යා. අයියෝ එක කිරි දෙකක් එන්න. විච්. අනේ අයියෝ මේ ඉන්න අපේ අරයානේ. ඉනාවනේ ලස්සන. පොඩි උංග බය ගන්න එපා මේ. ක්‍රීපි සැන්ටා. ඇත්තට කිව්වොත් මේ ඔය අපේ තේ හද උදේට තේ හද දෙන්නේ ඇන්ටි. උටා. අපේ පැත්තේ කෝපි කඩේ ඉන්නේ යානේ. හරි. එකත් හරි ඒක පොඩ ලේසි. අම්මේ. ඒක ළඟින් යන්නේ. හරි. එතන චුට්ටක් හරි. හරි දැන් ඩාර්ක් මැජික් පවර් එක ගන්න වෙනා. ඩාර්ක් පවර් ගන්න වෙනා. හරි. දැන් අයියෝ. හරි ඩාර්ක් මැජික් නෑ අපි ගා. ඩාර්ක් මැජික් පාවිච්චි කරන්න පුළුවන් ඉහෙල තැනක් තියාට විතරයි. අපිට පවර් නැහැ තාම. මං ඉන්නේ ලෙවල් 6 තාම. අපේ යක්ෂ ලෝකේ ලෙවල් ගානක් තියෙනවා. ඔය යකා මෑන් ඩාර්ක් ෂැඩෝ ඒගොල්ලන් නම් ඉතින් ලෙවල්. හරි. ඒගොල්ලන් නම් ලෙවල් ඔය 30 ලක්ෂ ගානක් ඉන්නේ. ඒ අපි තාම ලෙවල් 6 ඉන්නේ. අපි තාම පටන් ගත්තේ යක්කු ජීවිතේ. අම්මට සිරි. දැන්නේ තේරෙන්නේ. හරි. මේ පාර මොකද්ද? අඩේ. කරගත්ත වැඩක්. හරි මං යන්නේ ඔයගොල්ලෝ ලයික් එකක් දානවා. දානද ලයික් එක මං යන්නේ. දැම්මද ලයික් එක දැම්මද? දානකම් ඉන්නේ මං. හරි දැම්මනේ. එන යනවා. පාවෙන මල් පවනි. පාවෙන මල් පවනි. ඇනමයේ වේලි කොයිද යන්නේ උටා වෙන්නේ සින්දු කියලා ලස්සන 10න් කීයක් දෙනවද කියලා දාන්න සින්දු කියලා 10න් කීයක් ඕල අම්මට සිරි අම්මේ පාවෙන්න පුළුවන් වෙලාවට මට සින්දු බෑගිලි හිතන්න Umi wo you tinda egal desi put the box huta hari
මොන ආයෙත් දන්නේ අම්මේ වේගය මරු කැදවයි කියන මේකට තමයි හරි 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 අයියෝ හරි 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 ආඩරි අයියෝ හරි හරි මං කෑ ගන්න හරි හරි කියන්නේ හොඳමයි කියන්නේ හරි හොඳමයි හරි ෆ්ලෑෂ් පාපා අය හරි 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 අය අයියෝ මෙච්චර අමාරු ගියක අම්බි මේක යකාගෙන නෙමෙයි මේක ආතින්නේ මේක හදුපෙ කියලාට මාර තරහකාරී මේක හදුපෙ කාණිවනේ පාර්ලිමේන්තුව වැඩ කළදී අර yes baby yes අඬෝරි ඇයි මේ මොගලන් කරන්නේ මේ පාර මොකද අයියනේ මේක අයියෝ ඉතින් එකපාර පයින්ට පුළුවන් මෙතන මේ රස්තිය දුන්න අයියෝ දෙන්න මගේ ඩාර්ක් පවර් හිටන් නැති වෙනා ඔන්න කිව්ව ඩාර්ක් මැජික් අපිට නෑ අපිට තියෙන ඩාර්ක් පවර් හරි ඒ දැන් මොකද උල්ලංඝනය කිරීම ඇඩ්ඩයක් කියන්නේ එතරයි අද දවසේ අන්තිම ලෙවල් එක ඈ ඔළුව කුරුවල ඇයි මේම කරන්නේ ඔය වගේ කාටත් වැඩ කරන්න හොඳ නෑ කොහොමද ඉතින් යන්නේ oh let's go හරි හරි අයියෝ මොකද්ද අයියෝ
හරි මේව කරමු අපි. අදට අපි මෙතන නවත්තමු. ආයෙ මේක මුලින්ම අපි ගහමු. තව ලෙවල් ගොඩාක් තියෙන. ඒතකොට එපිසෝඩ් අපිට ගහන්න බෑ. තාම එපිසෝඩ් දෙකයි ගැහුවේ. ඒක නිසා අපි එපිසෝඩ් ගොඩක් ගන්න ඕන නිසා අදට මේ එපිසෝඩ් එක නවත්තමු. එහෙනම් කොල්ලෝ අපි ගියා.